අද වීඩියෝ එකට හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක නම් ටිකක් වෙනස් ළමයි. අන්තිම වෙනකම් බලලා යන්න. උදේ තේ එකක් බීලා මං චුට්ටක් එළියට බැස්සා. අද නම් ලස්සනට ඉර පායලා තිබ්බ ළමයි. මෙයාවත් ඉතින් චුට්ටක් කුරුතල් කරලා අම්මගේ රසමලස බත් එකත් කාලා අද මම පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. යමුකෝ බලන්නේ නම් මං අද කොහෙද යන්නේ කියලා. මම ඉපදුනේ හැදුන වැඩිනේ බදුල්ලේ. ලොකු කලබලයක් නැති වුණාට හිතට හුරු පුරුදු තැන් වලින් පිරිච්ච පොඩි නගරයක්. ඉතින් අද මම හිතුවා ඔයාලට පෙන්නන්න මගේ පැත්තේ සරල ලස්සන දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. මං හිතුවා අද පළවෙනියටම රේල්වේ ස්ටේෂන් එකට යන්න ඕනි කියලා. යමුකෝ එහෙනම් මාත් එක්ක. අද මං තනියම නෙවෙයි ආවේ. කොහේ යන් කියලා ඇහුවත් හා කියන මගේ යාළුවත් එක්ක තමයි මං අද ආවේ. දිහා බලනකොට හිතෙනවා අපේ ජීවිතේත් මේ වගේම තමයි කියලා. කෙලින්ම ගියත් හැරෝම් තියෙනවා. නවතින්න තැන් තියෙනවා. ආයෙත් පටන් ගන්න තැන් තියෙනවා. හැබැයි හැම පාරකම යන්නේ කොහේ හරි තැනකට යන්නමයි. වචනවලට නම් හරවන්න බෑ. ඉතින් මේ තමයි මගේ නගරේ. ලොකු නැති වුණත් හිතට සමීප තැනක්. මෙහෙම පාර දිගේ ඇවිදගෙන යනකොට දැනෙනවා හැමදේම හිමීට යනවා කියලා. කලබලයක් නෑ, ලොකු සද්ද පැද්ද නෑ. හැමෝම තමන්ගේ වැඩ පාඩුවේ කරගෙන යනවා. ඉතින් මේ සරල බව ඇතුලේ තමයි මට සතුට හම්බෙන්නේ. බදුල්ල කියන්නේම එහෙම තැනක්. Purchase your track and day. ටවුන් එක වටේම ඇවිත්තට පස්සේ හිතුණා පොඩ්ඩක් නිදහස් තැනකට යන්න ඕනි කියලා. යමුකෝ බලන්න එහෙනම් මං කොහෙටද යන්නේ කියලා. ඈතින් උසට පේන කඳු
මේ වෙලාවට තේරෙනවා සතුට කියන්නේ ලොකු දෙයක් නෙවෙයි කියලා. සරල තැනක්, සරල මොහොතක්. ඒකට හිත දීලා ඉන්නෙකම ඇති අපිට මේ විනාඩි කිහිපය සතුටින් ගත කරන්න. Purchase your track today. හවස්සලා ගෙදර ඇවිල්ලා බොන තේකින් තමයි දවස සම්පූර්ණයි වගේ දැනෙන්නේ. රෑ වෙලා දැක්කා අපේ ගෙදර ළඟ බෝධියේ කඩුපුල් මලක් පිපිලා තියෙනවා. ඉතින් කාලෙකට සැරයක්නේ මෙහෙම කඩුපුල් මල් පිපෙන්නේ. ඒ මොහොතට දවසම වටිනවා. මේ තමයි ඉතින් මගේ බදුල්ලේ සරල ලස්සන දවස. ඔයාලගේ පැත්තේ එහෙම තැනක් තියනවද? කමෙන්ට් එකකින් කියන්න බලන්න. තව කතා එක්ක අපි එහෙනම් ආයෙමත් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා bell icon එකත්